අපි දැන් මේ ඉස්සත් එක්ක ඉන්නේ නැහැ. පහිලන එනකම ගඩමු නේ. බවුල් කඩේ මේ තියෙන්නේ. නයිස් එක. කීයද මචං ඔකට? මෙයාම. අඩ හොරෙක්. තරහ ගිහින් ඉන්නේ හරි. හැලෝ යාළුවනේ කොහොමද ඉතින්? කැම්පස් එකේ දවසක් ඉන්නවා ඉතින්. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලන්න පුළුවන් කැම්පස් එකේ හොස්ටල් ලයිෆ් එක කොහොමද කියලා. දැන් ගොඩක් අය අහලා දිනවා මේක මේ ඉගෙන ගන්නවා යනවා විතරද කියලා මේක දැන් සමහර ගොඩක් අයට අදහසක් නැහැ කිසිම. ඉතින් ඒවත් එක්ක ඔයාලට මේ වීඩියෝ ඉස්සරහට බලන්න පුළුවන් කැම්පස් එකේ හොස්ටල් ලයිෆ් එක කොහොමද කියලා. ඉතින් මේ පාර එළවලු ලියලා ආපු නංගිලා මල්ලත් ඉන්නවා. ගොඩක් අයට කැම්පස් යන්න පුළුවන් වෙයි ගවර්න්මන්ට් කැම්පස් එකට. ඒ වගේම කැම්පස් යන්න බැරි වෙන අයත් ඉඳී. ඉතින් ඒවත් එක්ක එයාලට හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඉතින් ඔයාලට හැම පහසුකම් සමගින් ඔයාලගේ අධ්‍යාපන කටයුතු හැමදේම කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉස්සරහටම රැඳිලා ඉන්න. හොස්ටල් එකේ දවසක් මම ගත කරේ. කැම්පස් එකේ මොකද වුනේ හැමදේම බලන්න පුළුවන්. ඉතින් හැමෝම වීඩියෝ එක ඉස්සරහට රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් මේ ඉස්සත් එක්ක ඉන්නේ නැහැ. අද දැන් මේ අපි දැන් රැට කන්න මොනවා හරි ගන්න ඕනේ. ඒකින්ද අපි දැන් එළියට යනවා මේ මොනවා හරි කන්න. ඉතින් ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලන්න පුළුවන් අපි කොහොමද කැමරා ගන්න ගියේ කොහොමද දවස ගෙවුනේ කියලා. ලයිට් එක දාලා යනවා. දරෝ මෙන්න මු අම්ම කඩනවා. ඈ? පහිලනේ එනකම කඩමු නේ. මාරම ලස්සන මල්වා එක්කම තියෙනවා. ඉතින් ඉස්සරහට තමයි හොස්ටල් එකට යන්න තියෙන්නේ. රයිස් කමුනේ උඹ පොත්තු ගන්නවද මොන හරි වෙයි මොන හරිද? මේ ෆුල් රයිස් එක කවුද දෙන්නේ? අවුලනේ එහෙම ගමු. එහෙම ගමු. අසුරට පකෝ තියනවා. Thank you, Bang. ये कौन जाएगी? ये नोट की. Bekal kalau Bang. Ada kok. Udah ganoda? ලෝකේ ඉන්න දෙවන්දම් පෙරේතයම ඉන්නේ. අර හවස් වෙනකන් දාලා තිබු මේ කොඹඩ මූ රහයි ගියේ කන පුදුම රහත් වෙන මේ තැම්බිලා තියෙන්නේ. රුපියල් 80යි. ලාභයට ගන්න පුළුවන් වුණා මොකද මේ අවස් තැම්බිලා තිබ්බේ. මූ ලාභයටම ගත්තට ඕක කරලා ඒක. කැම්පස් එකේ ඉස්සරහින් ආවට පස්සේ කැම්පස් එකේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ පිටිපස්සේ කැම්පස් එකේ. මෙතන මේ උඩට තියෙන පාර යූත් එකට යන්නේ. මේ තියෙන්නේ ෆොටෝ දාලා බැනර් එක ගාලා ෆොටෝ නෙමෙයි. මෙතනින් කෙලින්ම ගියාම මෙතනින් තියෙන මේ ගස් අත් ඉඳි අතුලට පාරක් තියෙන්නේ. එතන තමයි කැම්පස් එකේ එතනින් උඩ වල තියෙන්නේ. ඒ පාර දැන් බහලා තියෙන්නේ මං හිතන්නේ මේ ඉස්සරම තිබිච්ච මොකක් හරි. ඉස්සර තිබිච්ච පාරක් වෙන්න ඕන. ලස්සන මල් වර්ගයක් තියෙනවා බා. මේ බලපන්. අපි දැන් යනවා වවුල් කඩේට. මේ ළඟපාත කැම ගන්න දෙයක් නැහැ. ඒ හින්දා පට්ට දුරයි දැන් ඉනි කරන්න දෙන්න යනවා. අපි වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම් මේ පාර කොහොමද කියලා. පට්ට ලස්සනයිද? මේ පහේ වැඩි කකා යන්නේ. මේ වැඩි ගියේ කම යොස ගන්න බැරි එක්ක ඉන්නවනම් මේක තමයි ඉන්නේ. ඒකෙන් මේ ඉන්නේ. වැඩි යන කඩේ දිනක මෝරන් කනවා. මෙතනින් මං හිතන්නේ අතුලට හැරෙන්න ඕන වවුල් කඩේට යන්න. චුට්ටක් ගහලා යනවද? ආයෙත් කාම කඩේ වුණා
මොකද කරන්නේ ඒක? ඒක රහණ නෑ බං. කරපන්. මචං මේ විද්‍යාපීඨ ළඟ තියෙන මේ ළඟ මේ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මේ ළඟ තියෙන ඉස්සරහ. පිටික ඉස්සරහට වෙන්න ඕන එකක්. ගත්ත වඩේ කෑවා ඉතින් ලොකු අවුලකුත් නෑ. පෙරේද වැදපුවා. පෙරේද වැදුවා මචං. ලොකු අවුලකුත් නෑ බඩගින්නට මේ ටෙස්ට් කරන්න ගත්තේ. මේ පාරත් මාර ලස්සනයි. වීඩියෝ එක ඉස්සරහට වෙන්නන්න පාර කොයි වගේද කියලා මේ සමහර විට අපි හවස් වෙද්දි මචං එද්දි මචං පේන්නේ නැති වෙනේ බා. කඩවල තියෙන්නේ. අවුලක් නැහැ වුණොත් හොස්ටල් එකට ගිහිල්ලාම වීඩියෝ එක ඉදිරියට ටික කරන්න. අපි බලමු එහෙනම් පාර මාරම ලස්සනයි. මචං දුරක් යන්න තියෙන නෑ. ඔබ අවුලක් නැහැ. යමන් ඉතින් එනවා. මේ කඩ ඒ වුණා දැන් නෑ මගේ මොකුත්. පොල්ගොල්ලේ තියෙන මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය. ඒක තමයි මේ තියෙන්නේ. පෙනේ දන්න වීඩියෝ එකේ. ස්ටයිද බය. අර දින් බෝඩ් එක දාලා. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඇතුළට නම් යන්න බෑ. ඔන්න ඔතනින් තමයි යන්න තියෙන්නේ. මෙතනින් ඉස්සරහට බලන්න පුළුවන් පොල්ගොල්ල ඩෑම් එක තියෙනවා. මාරම වීව් එකක් තියෙන්නේ. මෙතන ඉස්සරහට බලන්න පුළුවන් ඒකත්. අර ඇදින් පේන්නේ එක තමයි වාහනේන්නේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. එතනින් අතුරට යන්න මේ තියෙන්නේ. හලෝ. යාළුවෙකුත් හම්බුණා. දැන් ඉන්නේ පොල්ගොල්ල ඩෑම් එක ගාව. සීමත් වෙනවා. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට. මාරම view එකක් තියෙන්නේ. ඩෑම් එක ඉතින් ලස්සන view එකක් තියෙනවා. ලස්සනයිනේ. ඔන්න view එක. මාරම view එකක් තියෙන ඉතින්. අර ඉතින් මාරම view එකක් තියෙනනේ. මචං මේ ෆොටෝ ගන්න මචං බැලුණු තේගම මචං ෆොටෝ ගහලා එතන මේ මෙහෙනේ නුවර එරගම පෙන්වන්න ඩෑම් එක මේ මචං අර තියෙන්නේ අර ඇත පේනවද දන්නේ ලයිට් එලි අර තියෙන්නේ මාතලේ මම හිතන්නේ මාතලේ සයිඩ් එක මං අර අතන හැබැයි කෙරවලේ තියෙන්නේ අර ලයිට් එලි පේන්නේ කඳුනේ මචං කඳු වල තියෙන්නේ මේ මම හිතන්නේ ගෙවල් ලයිට් එලි තියෙන්නේ මේ ටයිම් එකත් එක පට්ට වයිබ් එකක් තියෙන්නේ මචං අපි දැන් වවුල් කඩේට ළඟ ඉන්නේ මේ සුපිරිම කෑම කඩයක් තියෙන්නේ අපි දැන් උදේත් කෑවේ උදේනේ උදේ නෙමෙයි දවල්ට කෑවේ මේ කෑම ගන්නවා නම් මේ පොට් එක මරු ඔයාලත් මේ පැත්තේ ඇවිදින්න આવොත් මේ පොට් එකට ඇවිල්ලා යන්න වවුල් කඩේ ඉස්සරහා තියෙන්නේ මචං හරි ඉතින් මෙතන පාර ලයිට් නම් නෑ මේ හරියේ මේ හරි මේ බර්ගර් සබ්මැරින් නම් මනම් තියෙන කඩයක් තියෙන හට් එකක් මේ තියෙන්නේ දැන් නම් මචං කඩේ ළඟයි පයින් ආවා ටික දුරක් මේකට දුරක් කියවට ආවා ඉතින් සීමත් හිරවින්ද ගානක් නැහැ ඉතින් පොඩි chat එකක් දාගෙන දෙන්නම් පොඩි වීඩියෝ පාරක් දාලා ෆොටෝස් ටිකක් අරගෙන ආවා දැන් කඩේ ළඟ මේ ඉස්සරහා තියෙන්නේ බවුල් කඩේ මේ තියෙන්නේ
දෙන්නේ. කිව්වා. ෆුල් රයිස් එක 650යි කිව්වා. දැන් ප්ලේට් එක ගත්ත බොන්න. මෙතන ප්ලේට් එක. මචං මේ තේ එක විශේෂයි. හේතුව ඔයාලට බලාගත්තාම පේනවා මේක මේ මූණම් මේක පීලා. දෙහි දාලා ජීවිතේට අද තමයි බීවේ. ජීවිතේ අද තමයි බීවේ කියන්නේ මේ දෙහි දාලා තියෙන මේකට. ඇඟටත් හොඳයි. මම මේ පළවෙනි වතාවට මේක දුන්නේ. ඔයාලත් පොල්ගොල්ල පැත්තේ ආවොත් පොල්ගොල්ල ඩෑම් එකට ඇවිල්ලා ඔයාලා වංගත පැත්තට එන්න ඕනේ. වංගත පැත්තට ටික දුරක් ආවම වෝල් කඩේ කියලා ලස්සන බෝඩ් එකක් දාලා තියෙනවා. මම පෙන්නන්නම් ඒක. දැන් එන්න පුළුවන්. ලෙන්ටි ගහන ගමන් ඉන්නේ. අවසානයේ මචං මේ කොච්චර ලවක පීඩියද? විනාඩි 45ක්. විනාඩි 45ක් විතර ඉඳලා රයිස් එක යන්තම් ගත්තා. විනාඩි ඇත්තටම මෙතන කට්ටිය වැඩි. රයිස් එක කීයද මචං මොකද? මචං 600. 600 රයිස් එක. ගාන හැටියට නම් රයිස් එක හොඳට වෙනුමට දිනනවා. අපි ඉතින් බලමු ගිහිල්ලා. ඒ වගේම රසත් තියනවාද කියලා. මූණන් කෑම කරන් යනකම් එපා වෙලා ඉන්නේ. කොච්චර ගොඩක් දුර ආවා. ආව ගිය අතර ගොඩක් වෙලා හිටියත් එක්කනේ. ඒවත් එක මාන්සි. කැන්ටින් කෑම එකක් කෑවම මුත්තේ දුවක් නෑ. කැන්ටින් කෑම කන්න තුමු එළියෙන් කන්න ආවා. ඔන්න වැඩි. හම්බෝ මෝ ආයේ කඩේට ගියා මෙතනින්. තව ටික දුරක් යන්නත් තියෙනවා. දැන් අපි කැම්පස් එක ළඟ ඉන්නේ. ඉතින් ලයිට් එහෙම දාලා ලස්සනට තියෙන ඉස්සරහ. ඉතින් සුපුරුදු පරිදි කැම්පස් එකට ආවා. ඉතින් ඇතුළට ආවා. මෙන්න කැම් එක. දැන් මොස්සයක් එහෙම දාගෙන කැමි කාලා බලමු ඇත්තම රායිද කියලා. මොකද මේ ඉඳ කට්ටක් කාලා මේක අරන් ආවේ. මු වෙනද කැන්ටින් මේ කැම්පස් එකේ කැන්ටින් ගන්න මේ කැම් එක. අද මම ඉඩපින්ද මු කට්ටක් කාලා ඊට රමත් දාලා කැමයක් තරංග බවුල් කඩේට ගිහිල්ලා එන අපි අම්මු ඉස්සරහට. මචං අපි කණ්ඩ යන්න දැන් මු රයිස් එක මේ ලෙව්වා වීඩියෝ ගන්න කලින් මේ බලමු කාලා ටෙස්ට් කරලා මොකද්ද දත්තේ කියලා. මේ කාපෝයි කිව්වා හොඳයි කියලා. කාපුවා හොඳයි කිව්වා. ඒක මේ උඩ දාපන්. මේක ගත්ත එකම ලොකු ජයග්‍රහණයක් බම්. මේ මොකද හිටපු සෙනග හැටියට මේ අවුලක් නෑ වගේ. පියල් 600යි නේද? 600. වෙන්නද මේ ඔදී එක කියන්නේ මචං සුපිරි ඔදී එකක් තියෙන්නේ. බලන්න මේක තියෙන අවුල නෑ. පරහයිද කියලා කියපන් කාලම ඈ. ටෙස්ට් කරන්න යන්නේ මූ. මොකක්ද දත්තේ? අපේ කැම්පස් එකේ කැන්ටින් මෙහම අයියෝ මට කියපන් කැම්පස් එකේ කැන්ටින් එකේ තියෙන රයිස් එකයි මේකේ තියෙන වෙනස කියපන් බලන්න මට. හරියට කටක් කාලා කියපන් ඔය උළුළු චිලි පේස්ට් සෝස් ඔක්කොම දාලා. පොඩි ඉන්නවා. හරි එහෙනම් අපි කාලා සෙට් එකමු. මේ දැන් කන්න ඕනේ. මූ නැත්තම් කනවා ඔක්කොම. පේන්නද මේ යන ගමනුත් පැණි පූල් වල ඉඳලා වඩේ වෙනකන් කාලා කන්න පුළුවන් ඔක්කොමත් කාලා මේ රයිස් එකත් මුක් ගිලිනවා මේ. තේත් දිව්වා. ඔක්කොම තේත් බීවනේ. ඉතින් මොනවද මට කියන්න තියෙන දවස ගැන? ඊ දවස ගැන අද දවස ගැන. ඊ දවස් මුත් එක්ක රැය වෙනකම් හොස්ටල් එකේ ඉඳලා අද ගෙදර යන දවස ආතල්ලයක් ගත්තා. ආතල් ගත්තා නෑ. ඉතින් අපි පාඩම් කරන්නේ හවස රෑ පාඩම් කරන්නේ. පාඩම් කරනවා. මේ පාඩම් කරා අපි හවස නේ රෑ. කාලේ වල පාන්දර පාඩම් කරා අපි දැන්. ඉස්සර අදින වැඩවලට. දැන් මේ අපි මෙතලා මිනිස්සු බලන්න මම පාඩම් කරන්නේ නැහැ. මූ අද ඉන්නවා මගෙත් එක්ක. අද මූ ඉන්න. ඌ තමයි රූම් අද මූත් එක්ක ඉන්න. පොඩි පොඩ අල්ලපන්. අද මේ වහිනෝ. උල පුළුවන් විදිහට මොකද මෙතර වනේ. හරි. ඔබ කාගෙන් ඉල්ලගත්තේ ඔක මිතිම? කවුරු කාගෙත් ගන්න බෑග් එක පිටිප්ප ගත්තා. යාර අපේ උඩ යන්නේ. අපි දැන් කැන්ටින් වලට නම් මේ මූත් එක්ක උඩේ යන්නේ. මේ වැස්ස වැඩි. ෆෝන් එක තෙමන කමන්නේ. අපි කැන්ටින් වලට යනවා කෑම කන්න. අර අපිට එන්නේ යන්නේ. අම්මෝ වහිනවා. අපේ සෙට් එක ඉස්සෙල්ලා යනවා. වහිනවා. මේ අපි යන කැන්ටින් වලට ගිහිල්ලා හම්බෙමු. අයිබෝන්. අයිබෝන් කියන එක එහෙම කියනවනේ. අයිබෝ කියලා කියනවා. අයිබෝන් කියලා කියනවා.
ඔන්න යාළුවනේ එහෙනම් අපි දැන් කැන්ටිම ළඟට ආසන්නයටම ආවා. බහැලා තියෙන්නේ ගතියට. ගාලා එනවා ගනි ගනි. මේ ඔඩිය පාර. අඩෝ හොරෙක්. තරහ ගිහින් ඉන්නේ හරිද? ඔව්. හොඳටම මට තරහ ගිහින් ඉන්නේ මේ වැස්සේ මාව නිකන් හොල්. ඊනේ බං කුඩේ. උඩේ යටින් මම යන කල. බෝ මොන ගන්නද ආවේ? ඇයි? සීමා මොනවද කන්නේ? මොනවද කන්නේ? ටික ගන්න බැරුණා.